ආයිබෝන් යාළුවනේ. එහෙනම් අදත් ඔයගොල්ලන් ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. එහෙනම් මම අදත් ගේනවා ඔයගොල්ලන්ට කොක්ටේල් එකක්. අද කොක්ටේල් එක ජින්ජර් බියර් වලින් හදන කොක්ටේල් එකක්. ඉතින් මම කල්පනා කරා මේ සතියේ මොන වගේ දෙයක් දාන්නේ කියලා, මොන වගේ දෙයක්ද දාන්නේ කියලා. ඉතින් බැලුවාම ගෙදරම හදපු ජින්ජර් බියර් තියෙනවා. ඉතින් ඒ ජින්ජර් බියර් පාවිච්චි කරලා බජට් එකේ කොක්ටේල් එකක් ගහගන්න තමයි මේ ප්ලෑන් එක. ඉතින් මේකට පාවිච්චි කරනවා රම් එකක්, ඊට අමතරව ජින්ජර් බියර් එකක්, ඊට පස්සේ පාවිච්චි කරනවා ලෙමන්. ඇත්තටම මේක අයිඩියලි ලයිම් තමයි තියෙන්න ඕනි. මේ රම් බක් කියන එකට ලයිම් තමයි. ඉතින් මගේ ගෙදර තියෙන හින්දා ලෙමන් මම ඒක සබ්ස්ටිටියුට් එකක් විදියට, ආදේශකයක් විදියට මම ඒකට ගත්තා ලෙමන්. ඒකේ ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙනම් අපි බලමු කොහොමද මේ රම් බක් එක හදාගන්නේ කියලා. ඉස්සලාම අපි ලයිම් හරි ලෙමන් ජූස් එක හදාගන්න ඕනි. ලෙමන් ජූස් එක 25 ml වගේ වෙන්න තිබුණා නම් ඇති. එක භාගයක් තිබුණත් ඇති. මේක ලෙමන් ජූස් එක එකට රම් දෙකක් වගේ අනුපාතයට මික්ස් කරලා ඊට පස්සේ টොප් අප් කරගන්න තියෙන්නේ ජින්ජර් බියර් එකකින්. එහෙනම් අපි මේ ෂේකර් එකක් ඉතින් ගොඩක් වෙලාවට කොක්ටේල් හදන්න ඕනි වෙනවා. මේක අපි අවුන්සයක් විතර වෙන්න රම් එක ලෙමන් ජූස් එක අවුන්ස භාගයක් වෙන්න දාලා ඉතුරු ටිකට අපි අයිස් දාලා මේක ෂේක් කරගන්නවා. ඊට අමතරව දැන් මම මේක ෂේක් කරන ගමන් කියන්නේ ඊට අමතරව මේකේ තව version එකක් තියෙනවා. ඒකට කියන්නේ dark and stormy. මේ කරා වගේ මේක රම් එක වෙනස් කරලා ඒකට කියන්නේ Gosling dark rum කියන එක. මම ඒක දාන්නම් වීඩියෝ එකේ පැත්තකින්. මේක ඒක පාවිච්චි කරොත් අපිට කියන්න පුළුවන් මේ කොක්ටේල් එකට dark and stormy කියලා. ඉතින් ඒක වෙනම කතන්දරයක්. මගේ ඒක ඒ රම් එක නැති හින්දා ඒක ගන්න නැති හින්දා මම මේ ඒ වෙනුවට ආදේශකයක් විදිහට වෙනස් කරේ මේක. ඉතින් ඒක හින්දා අපිට මේක පාවිච්චි කරන හින්දා අපිට කියන්න බෑ dark and stormy කොක්ටේල් එක කියලා. right. එහෙනම් අපි දැන් ෂේක් කරගත්තා. ඊට පස්සේ අයිස් දාගෙන මේකට right. ඊට පස්සේ දානවා අපි ෂේක් කරගත්ත අපේ rum and lime juice එක මේකට. ඊට පස්සේ අපි දානවා ජින්ජර් බියර් එක. ඉතින් මේ ජින්ජර් බියර් එක ගැන කියනවා නම් මේකත් මම ගෙදරම හදාගත්ත ජින්ජර් බියර් එකක්. මම උඩ ලින්ක් එක දාන්නම්. ඔයගොල්ලන්ට ජින්ජර් බියර් හදන එක ගැන විශේෂයෙන් බලන්න ඕනි නම් බලලා නැත්නම් ඉතින් ඒව බලලා මේ මගේ වීඩියෝ වලට කැමති නම් ලයික් එකක් දාන්න. ලයික් එකක් දාලා ෂෙයා කරන්න යාළුවන් එක්ක. තනියම බලලා නිකන් ඉන්න එපා. එහෙමනම් මේක දැම්මා දාලා
ඊට පස්සේ ටොප් අප් කරනවා මේක චින්චබිය වලින්. right. ඊට පස්සේ අපි ලයිම් හරි ලෙමන් හරි පෙත්තකින් අපි ගානිෂ් කරනවා. ඊට පස්සේ අපි ටෙස්ට් කරනවා. කොහොමද අපේ රම්බක් එක කියලා අපි බලමු කොහොමද කියලා. රසම රසයි. වෙනද වගේ රසම පානයක් ඉතින්. කරලා බලන්න ඕගොල්ලන්. ඕගොල්ලන්ුත් ආසයි ඉතින්. ඉතින් මේ වගේ වීඩියෝ තව බලන්න ඕන නම් රැඳිලා ඉන්න මාත් එක්ක ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. තවදුරටත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් නැවත හම්බ වෙමු. ජය වේවා. චියර්ස්.